අද වීඩියෝ එක කරද්දී ඔයාලට කියන්න දෙයක් මතක් වුණා. 3 පන්තියේදී ඉස්කෝලෙන් අපිට ලස්සන ගවුමක් මහලා දුන්නා නැටුමකට. තට්ටු 3ක ගවුමක්. ඒකේ වැලමිට දක්වා දිග ලස්සන බෝරිචි අතක් තිබුණා. තැන් 3කින් ඉලාස්ටික් එක දාපු. එතකොට බෝරිචි 3ක් වගේ ඔහොම ඇවිල්ලා යටට ප්‍රිල් එකක් වගේ එන්න. හරිම ලස්සන ගවුමක්. තැඹිලි පාට ලේස් රෙද්දකින් තමයි අපිට මහලා දුන්නේ. පොඩි ළමයිනේ අපි. ඉතින් ඒක ඇඳගෙන අපි නැටුවා. ඒක අර හීනයක් වගේ මතකේ තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අතක්. අද සාරි ජැකට් එකක් කරන්නේ මගේ කස්ටමර් කෙනෙකුට කරපු එකක්. ඉතින් ඔයාලා මේ දවස්වල ලොකු හොයනවා. මම දන්නවා හැමෝම මේක අඳිනවා. කැන්ඩියන් වලට හරිම ජනප්‍රිය මෝස්තරයක් මේ දවස්වල මම දැක ගොඩක් සෝෂල් මීඩියා වල ඒ වගේ සාරි ඇඳලා කැන්ඩියන් ඇඳලා එහෙම තියෙනවා. ඉතින් මේක සාරි ජැකට් එකකට විතරක් නෙමෙයි ගවුමකට බ්ලවුස් එකකට ඕනම ඇඳුමකට ඔයාලට යොදා ගන්න පුළුවන්. හිතන විදියට අමාරු ඩිසයින් එකකුත් නෙමෙයි. හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. ඔයාලට නෝමල් අත හදා ගන්න පුළුවන් නම් ඒකට වැඩිය ඒ කියන්නේ අර දෙකට නැමලා නෝමල් අත හදාගත්තට පස්සේ ඒකේ උඩින් අඟල් 3ක් විතර තියන්න, පහළිනුත් අඟල් 3ක් විතර තියන්න, පළල පැත්තෙනුත් අඟල් 3ක් විතර තියන්න. ඊට පස්සේ ඔයාට බෝරිචි හැඩ එන්න ඕන එකක්ද දෙකක්ද ඔයාට ඒක චෝක් එකකින් ඇතුල් පැත්තෙන් ඇඳ ගන්න පුළුවන් ඒ මිම්ම. ඒ කියන්නේ උඩින් අඟල් 6ක් විතර වගේ තියලා රේඛාවක් අඳින්න පුළුවන්. ඊළඟට අඟල් 5ක් 6ක් තියලා ඒ කියන්නේ ඒ අත බෙදලා ඔයා රේඛාවක් අඳින්න. ඇඳලා ඒ මතින් ඉලාස්ටික් එක ඇදලා අල්ලන්න තියෙන්නේ. අත්වටට වැඩිය අඟල් එකක් විතර අඩුවෙන් ඉලාස්ටික් එක අරන් අල්ලන්න තියෙන්නේ. හරිම ලේසි. එහෙම කිව්වට ආධුනික කෙනෙක්ට මේක ලේසි නෑ කියලා දන්නවා. ඉතින් සාරි ජැකට් එකකට සාමාන්‍යයෙන් සාරියෙන් මීටර එකක් විතර වගේ තමයි අපිට රෙද්ද වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා අපිට ලොකු රෙදි ප්‍රමාණයක් මේකට ගන්න බැරි හින්දා සාමාන්‍ය විදියට තමයි බෝරිචි අත ඉඩ හිටින්න අරගෙන තියෙන්නේ. උස වුණත් පළල වුණත්. ඉතින් මේකේ උස මම අඟල් 18ක් විතර අරගෙන තමයි කරලා තියෙන්නේ. පළලත් අඟල් 16ක් විතර වගේ තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාට මේක ටිකක් ලොකුවට මීට වැඩිය ලොකුවට වමනා නම් කියන්නේ මැණික් කටුව දක්වා වගේ දිගට මේ අත හදා ගන්න ඕනේ නම් අඟල් 25ක් විතර උනත් තියලා හදා ගන්න පුළුවන්. පළල අඟල් 20ක් විතර උනත් තියලා හදා ගන්න පුළුවන්. ඉතින් ලස්සනට බෝරිචි අත ලොකුවට ඕනේ නම් ටිකක් රෙදි වැඩිපුර අරගෙන සාරි ජැකට් එකක් මහන්න ඕනේ. ඒ කියන්නේ මීටර 1කමාරක් විතර අරගෙන සාරි ජැකට් එකක් මහන්න ඕනේ. ඉතින් මේකේ බලන්න විශේෂයක් තියෙනවා. මේකේ මේ හැඩ අතට ගිහිල්ලා තියෙන්නේ මේකේ අර ඉරි ඩිසයින් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මම ඒක හරස් අතට තමයි අරගෙන තියෙන්නේ. කියන්නේ බයස් අතට තමයි මේ අත කපලා තියෙන්නේ. ඉතින් මේකෙත් විශේෂයක් තියෙනවා. මොකද හැට් එක මොකක් හරි හැට් එකක් අපි කරනකොට එකම විදිහට අරගෙන ඩිසයින් එක උඩ ඉඳලා පහළට හරි නැත්තම් පළල අතට හරි ඉරි හිටින්න ගත්තාම ටිකක් මහත ගතියක් පේනවා. අර අත උනත් හරි ලස්සනයි. බයස් අතට වගේ ගත්තාම අමුතු ලස්සනකට මේ අත හදා ගන්න පුළුවන්. ඉතින් ඒවත් ඔයා try කරලා බලන්න. මැහුම් වල ආධුනික කෙනෙක් නම් එහෙම නැත්තම් මැහුම් ගැන ඒ හැටි දැනුමක් නැති කෙනෙක් නම් චුට්ටක් try කරලා බලන්න මේ වගේවත්. මේ අත කරන ක්‍රම එක එක විදිහට කරනවා. ඒ වගේම සාරි ජැකට් කරනකොටත් එක එක කට් වලට අපි කරනවා.
මේකේ බලන්න මේකේ කට් එකෙත් පොඩි වෙනසක් තියෙනවා හැට්ටේ ඉස්සරහා. ඒකෙත් පොඩි ඒ කියන්නේ දැන් කස්ටමර්ස්ලා අපි ළඟ රඳව ගන්නත් ඒක ප්‍රයෝගී කර ගන්නවා එක එක විදිහට මහලා දෙනවා. එතකොට ඒගොල්ලෝ ආසයි බ්‍රා කට්ම විතරක් නෙමෙයි. එහෙම නැත්නම් ප්‍රින්සස් ලයින්, එහෙම නැත්නම් බෙල් බෝන් කට් එක කියලා එහෙම විතරක් නෙමෙයි අපිට පුළුවන් ඔසරියේදී වෙන වෙන විදිහට මේ කට් එක හදාගන්න. එකම කස්ටමර් කෙනෙකුට උනත් විවිධ විදිහට මෝස්තර කරන්න පුළුවන් හැටට. ඒකෙන් ඒගොල්ලෝ අපි ළඟ රඳව ගන්න අපිට උපකාරී වෙනවා. ලස්සනට බස්ට් එක හිටින විදිහට ඩාට්ස් හදා ගන්න ඕනේ. ඩාට්ස් අයින් කරලා අපිට හදා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට try කරලා බලන්න. ඒ වගේම සාරි ජැකට් එකක් කරනකොට ලස්සනට නීට් එකට ක්‍රමානුකූලව කරන්න ඕනේ. අයන් කර කර ලස්සනට ඒක හදා ගන්න ඕනේ. ඒ වගේම බෙල් බෝන් දාන්න ඕන. ඊළඟට මේ රැලි හැම අපි තියනකොට නීට් එකට ඒවා තියා ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් උරහිස දෙපැත්තටම ඒ කියන්නේ අත් දෙකම අල්ලනකොට එකම විදිහට රැලි එන විදිහට හදා ගන්න ඕනේ. බෝරිච් අතක් එහෙම කරද්දි ඒ වගේම ඕලොක් කරන්න ඕන. ඒ වගේ අර ඇතුලේ නීට් එකත් පිටත නීට් එකත් දෙකම එන විදිහට ලස්සනට හදා ගන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලෝ කැමති වෙන්නේ. ඉතින් ඇත්තටම අපි වුණත් අපේ ඇඳුමක් ගැන හිතනවනේ ලස්සනට ඕනි කියලා. අපි ආසයිනේ හැමෝම ලස්සනට අඳින්න. Tamanට කරනවා වගේම මේ වගේ ජැකට් එකක් කරද්දී ගොඩක් විමසිල්ලෙන් නීට් එකට කරන්න ඕනේ. අර වාටිය උනත් ලස්සනට හීනියට ගහන්න ඕන. ඒ වගේම අර මේ පහළ අපි වාටි ගහනකොට ඇතුල් පැත්තට ගහනකොට පිටට පේන්නේ නැති වෙන්න ගහන්න ඕන. එකම ප්‍රමාණයට ගහන්න ඕනේ. ඒ වගේ මේකේ තියෙනවා අර අපි වැඩක් කරනකොට පිළිවෙලට කරන්න ඕනේ. කියන්නේ අන්න ඒ වගේ පිළිවෙල හැම තැනදීම රැකගෙන යන්න ඕන. එතකොට තමයි ඒගොල්ලෝ ආස වෙන්නේ අපිට කියලා ඇඳුමක් මහගන්න. ඉතින් මේ වගේ පුළුවන් විදිහට උපරිමයෙන් කරලා දෙන්න. හුක්ස් ටික ඇල්ලුවත් ලස්සනට අල්ලන්න හොඳට තදට හිරින්න බුරුලට නැති වෙන්න. හුක්ස් අල්ලනකොට ඒ කියන්නේ ඒක ගැලවෙන්නේ නැති වෙන්න අපි කරන්න ඉගෙන ගන්න ඕනේ. සාරි ජැකට් ගැන කරපු වීඩියෝස් channel එකේ තියෙනවා. ඒවත් බලන්න. ඒ වගේම ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් ආයෙත් පුළුවන්
ඉක්මනින් ලස්සන වීඩියෝ එකකින් හමු වෙන්න.